රජතුමාගේ දරුවන් පුරාණ ජපානයේ අධිරාජ්‍ය සමයේ යමෝකා ටෙෂු නම් මිනිසෙක් ජීවත් විය. ඔහු අසම සම කුසලතාවයකින් යුතු කඩු ශිල්පියෙකු පමණක් නොව ගැඹුරු සෙන් ධාර්මිකයෙකු විය. එසේම ඔහු එකල සිටි අධිරාජ්‍යයාගේ ප්‍රධානතම උපදේශකයෙකුද විය. ඔහුගේ කඩු ශිල්පය අසම සම විය. ඔහු නොසැලෙන විනයකින් යුතු අතර ඔහුගේ හදවත ඊටමත් නිහතමානී විය. අධිරාජ්‍යයාට ඊටම සමීප වූවද යමෝකා සරල ජීවිතයක් තෝරාගත්තේය. ඔහු ස්ථිර පන්සලක් නැති භික්ෂුවක් මෙන් ඉබාගාතේ ඇවිදිමින් ජීවත් විය. ඔහුගේ නිවස දවස ගෙවා ගැනීමට අපහසු බොහෝ මිනිසුන්ට විවෘත විය. ඔහුගේ සාක්කු බොහෝ විට හිස් විය. ඔහු සතුව තිබුණේ එක් ඇඳුම් කට්ටලයක් පමණි. එයද අණ්ඩ දමා මසා තිබූ නමුත් ඔහු ඒවා ගෞරවාන්විතව පිළිවෙලකට පැළඳ සිටියේය. එක් දිනක් අධිරාජ්‍ය හමුවීමට යමෝකා පැමිණි අවස්ථාවකදී ඔහුගේ ඇඳුම් කෙතරම් පැරණිදැයි දුටු අධිරාජ්‍යයා ඔහුට තෑගි මුදලක් ලබා දුන්නේය. මෙම මුදල් රැගෙන ඔබ අලුත් ඇඳුම් මිලදී ගන්න යනුවෙන් අධිරාජ්‍යයා කරුණාවෙන් ඔහුට පැවසීය. යමෝකාද ගැඹුරු කෘතඥතාවයකින් යුතුව හිස නමා ආචාර කරමින් එම මුදල් තෑග්ග පිළිගත්තේය. දින සති ගෙවී ගොස් යමෝකා නැවතත් මාලිගාවට ගිය විට ඔහු තවමත් පැරණි ඇඳුම් ඇඳ සිටිනු දැක අධිරාජ්‍යයා පුදුමයට පත්විය. අධිරාජ්‍යයා බොහෝම සුහද ලෙස ඔහුගෙන් මෙසේ ඇසීය. යමෝකා කෝ අලුත් ඇඳුම් වලට මොකද වුනේ? යමෝකාද සිනාසෙමින් මම රජතුමාගේ දරුවන්ට ඇඳුම් සැපයුවා යයි පැවසීය. මෙම කුඩා කතාවෙන් අනුකම්පාව, නිහතමානීකම සහ සැබවින්ම සේවය කිරීම යනු කුමක්ද යන්නේ අදහස් කරන දේ ගැන අපට හෙළි කරයි. යමෝකා අධිරාජ්‍යයාට ඊටමත් සමීප වූවද ඔහු ධර්මය හොඳින් අවබෝධ කරගත් පුද්ගලයෙකු බැවින් බැඳීමකින් තොරව ජීවත් වීම, සේවය පිළිබඳව සහ අන් අයගේ දුක් වේදනා පිළිබඳව ඊටා හොඳ දැනුවත් භාවයකින් යුක්ත විය. ඔහුට ලැබුණු මුදල් තෑග්ග ඔහුගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කිරීමට ඔහුට හැකියාව තිබුණි. ඒ වෙනුවෙන් කිසිවෙකු ඔහුට දොස් නොකියනු ඇත. මන්ද එම තෑග්ග ඔහු වෙනුවෙන්ම ඔහුගේ අවශ්‍යතා සඳහාම ඔහුට ලැබුණු ත්‍යාගයකි. නමුත් යමෝකා පෞද්ගලිකත්වයෙන් ඔබට දුටුවේය. දුප්පතුන්, නිවාස නොමැති අය, අවශ්‍යතා ඇති දරුවන් වැනි ඔහු වට සිටි මිනිසුන් තුල ඇති දුක් වේදනා ඔහු දුටුවේය. එබැවින් ඔහු අධිරාජ්‍යයාගෙන් ඔහුට ලැබුණු තෑග්ග භාවිතා කළේ තමාගේම අවශ්‍යතා සපුරා ගැනීමට නොව අන් අයගේ දුක් වේදනා විසඳීම සඳහාය. සැබෑම වංශවත්කම යනු ධනය, බලය සහ වරප්‍රසාද ලබා ගැනීමට කටයුතු කිරීම නොව ඒ වෙනුවට අනුකම්පාව තෝරා ගැනීමයි. එය ඔහුගේ ධාර්මික අවබෝධය තුලින් ගොඩනැගුණකි. ඔහුගේ මෙම ධාර්මික අවබෝධය තුල විශේෂයෙන්ම අධිරාජ්‍යයා විශ්වාස කරන සමීපතම අයෙකු වුවත් එම తත්වය හරහා නොගොස් ඔහු ආදර්ශයෙන් මඟ පෙන්වන්නකු විය. යමෝකාගේ ක්‍රියාවන් එම කාලයට පමණක් නොව අදටද ගැලපෙන සත්‍යයක් මුමුණමින් කියයි. එනම් සැබෑ පොහොසත්කම ඇත්තේ දීම තුල මිස ලබා ගැනීම තුල නොවන බවයි. ඔහුගේ ජීවිතය තුලින් පෙන්눔 කරන්නේ තත්වය, ගෞරවය, ඇඳුම් පැළඳුම් වලින්, වත්කම් වලින් නොපෙන්වා අපගේ ක්‍රියාකරම් මගින් පෙන්විය යුතු බවයි. ඔහුගේ ජීවිතය තුල අපට උගන්වන්නේ සමහර විට බලයට සේවය කිරීමට ඇති ශ්‍රේෂ්ඨතම ක්‍රමය බලයක් නොමැති අයට සේවය කිරීම බවයි. ඔබ යමෝකා වූවා නම් අධිරාජ්‍යයාගේ තෑග්ග සමග ඔබ කුමක් කරනු ඇද්ද? සැබෑ නිහතමානීකම යනු ඔබට අවශ්‍යතා ඇති විට පවා අන් අයගේ අවශ්‍යතාවලට
මුල් තැන දීම බව ඔබ විශ්වාස කරනවාද? ත්‍යාගශීලීත්වය එනම් යමකට දීම Taman සතු ධනයට වඩා බලවත් විය හැකිද? කවදා හෝ යම්කිසි අවශ්‍යතාවයක් ඇති වූ කෙනෙකු වෙනුවෙන් ඔබගේ ධනය කැපකිරීමට ඔබට අවස්ථාවක් ලැබී තිබේද? කොපමණ තිබුණත් තවත් එක් රැස් කිරීමට උනන්දු වන ලෝකයක සරලව ජීවත් වීම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ස්තුතියි. මෙම කතා තුළින් ඔබ යම් ආස්වාදයක් ලබා ගත්තේ නම් සහ ජීවිතයට යමක් එකතු කරගත්තේ නම් ඒ අනුව ඔබ තුල නව අදහස් ඇතනම් මේ සියලු දේවල් අනිත් අය සමග බෙදා ගැනීමටත් කමෙන්ට් තීරුවේ ඔබගේ අදහස් පළ කරන්න. ඉදිරියටත් මෙවැනි හරවත් කතා ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපව දිරිමත් කිරීම සඳහා ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න. අප සමග නිතරම රැඳී සිටින්න. තවත් කතාවක් තුලින් නැවත හමුවෙමු. ස්තුතියි.